ඔයා නෝටිස් කරලා තියෙනවද? ඇත්ත ජීවිතයේ සිද්ධ වෙන දේවල් වලට වඩා ඔයා විඳවන්නේ ඔයාගේ මනසේ මැවෙන කතන්දර වලට රැවටෙන නිසා. ඉන්න මං ඔයාලට පෙන්වන්නම් මේක කොහොමද වෙන්නේ කියලා. අපි ගොඩක් වෙලාවට විඳවන්නේ ඇත්ත ජීවිතයේ සිදුවෙන සිදුවීම් වලට නෙවෙයි. මෙන්න මේ වගේ දෙයක් වෙයි කියලා අපේ මනස මවන කතන්දර වලට රැවටෙන හින්දා. මං ඔයාලට පොඩි උදාහරණයක් කියන්නම්. හෙට ඔයාට ඉන්ටර්විව් එකකට ෆේස් කරන්න තියෙනවා කියලා හිතන්නකෝ. දැන් ඉන්ටර්විව් එකට ෆේස් කරන්න කලින් දවසේ ඉඳන්ම ඔයාගේ හිත විවිධාකාර කතන්දර ගොඩනගන්න ගන්නවා. මට හරියට උත්තර දෙන්න බැරි වෙයි. මම ෆේල් වෙයි. මට වඩා අනිත් අය දක්ෂ වෙයි. මට මේ ජොබ් එක ලබා ගන්න බැරි වෙයි. මෙන්න මේ වගේ විවිධාකාර කතන්දර ඔයාගේ මනස ගොඩනගනවා. ඉතින් ඔයා මේ කතන්දර ආශ්‍රය අතරමං වෙලා මේවට රැවටිලා ඔයා විඳවන්න පටන් ගන්නවා. ඉතින් ඉන්ටර්විව් එකට යන්නත් කලින් ඔයාගේ හිත බයෙන් පීඩාවෙන් පිරෙන්න පටන් ගන්නවා. නමුත් ඇත්තටම තවම ඉන්ටර්විව් එක පටන් අරගෙනවත් නැහැ. ඉතින් ඔයාට තේරෙනවද ඔයා වැඩිපුරම විඳවන්නේ යථාර්ථයේ සිදුවෙන සිදුවීම් වලට වඩා ඔයාගේ මනස නිර්මාණය කරන කතන්දර වලට රැවටෙන හින්දා. ඉතින් මේක ඉන්ටර්විව් වලට විතරක් නෙමෙයි. එක්සෑම්ස්, මුදල් ප්‍රශ්න, සෞඛ්‍ය ගැටලු, රිලේෂන්ෂිප් ප්‍රශ්න මේ වගේ ගොඩක් ප්‍රශ්නවලදී අපි ඇත්තටම සිද්ධ වෙලා නැති දේවල් ගැන අපි හිතින් මවාගෙන ඒ මවාගත්තු කතන්දර වලට අපිම රැවටිලා විඳවන්න පටන් ගන්නවා. ඉතින් මේකට ප්‍රායෝගික විසඳුමක් මම ඔයාලට කියන්නම්. ඔයාට බයක් අවුලක් දැනෙන වෙලාවට මෙන්න මේ ප්‍රශ්න තුන ඔයාගෙන්ම අහන්න. පළවෙනි ප්‍රශ්නේ දැන් මේ මොහොතේ ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද? දෙවෙනි ප්‍රශ්නය මේක ඇත්තක්ද? එහෙම නැත්නම් මනස මවන කතාවක්ද? තුන්වෙනි ප්‍රශ්නය මේ මොහොතේ මට කළ හැකි දේ මොකක්ද? ඊට පස්සේ ඕනට වඩා සිතුවිලි වලට දීලා තියෙන අවධානය අඩු කරලා ඔයාගේ අවධානය ගේන්න ඔයාගේ හුස්මට සහ ශරීරයට. ඔයාගේ හුස්ම සහ ශරීරය ගැන දැනුවත් වෙන්න. අපි සිතුවිලි වලට දීලා තියෙන අවධානය අඩු කරනකොට අපි ඒ අවධානය අපේ ශරීරයට සහ හුස්මට ගේනකොට අපි ඒ සිතුවිලි තුල අතරමං වෙන එක අඩු වෙනවා. මතක තියාගන්න සිතුවිලි කියන්නේ හැමතිස්සෙම සත්‍ය නොවේ. මනස කොච්චර නරක දේවල් මැව්වත් ගොඩක් වෙලාවෙදී ඒවා යථාර්ථයේදී සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒකින්ද ඔයාගේ මනස තේරුම් අරගෙන ඔයාගේ මේ මානසික කතන්දර ගොඩනැගෙන විදිය තේරුම් අරගෙන සතුටින් සවිඥානිකව ජීවත් වෙන්න.